මොකද බං? උඹ අද අපේ ගේ මුර කරනවද? මම මේ උඹ පේන්න නැති හින්දා හිතුවා එළියට ගිහින් නැති කියලා පාර බලන් හිටියොම් වෙනකම්. ඔව් බං. කෙල්ලෝ පාරට යනවන්න ගියා. මේ වැස්සනේ. ඔව් බං. තරම වයින්වනේ. මේක නෙමෙයි. මේ ගමන පොසොන් එකට ගමේ කිසිම විශේෂ දෙයක් සිද්ධ වෙච්ච නැතිඳ හරිම පාළුවට ගියා නේද බං? ඒකනේ බං බලපංකෝ. අර ආරච්චිලිය මේ කොල්ල එකතු කරලා සල්ලි ටික අරගෙන පැන්නයි මේ කොල්ලන්ට කිසිම දෙයක් කරගන්න බැරුව ගියානේ. ඒකනේ බං උඹට කියන්න උන් තුන් දෙනා ආගියතක් නෑ. තුන් දෙනා කිව්වේ ජොන්ටියනද? වෙන මොකුද බං උන් තමයි. හැබැයි කමලෝ ඒකෙන් හොඳකුත් උනා. අයි දන්නවද? ඒ මොකද්ද? ඔය ජොන්ටියාගේ වැඩේම අපේ රෝසි කෙල්ල පස්සෙන් පන්නන එකනේ බං. ඊටත් බං දැන් චූටියත් එක්ක මගුල දැන් හෙට අනිට තියෙන්නේ. මොකු නැති එකම හොඳයි බං. අනේ බං මේ උඹ නොදන්නවා වුණාට උඹලා කෙල්ල ඔය දෙන්නටම ලව්. අන්න කමලක් උඹ කියපු කතාව වැරදි. උඹ කියපු කතාව වැරදි. මම නෙමේ බං ඇඩලින් ඕවා කියන්නේ. ගම්මු කියන්නේ. පොඩ්ඩක් උඹ එළියට ඇවිල්ලා බලපංකෝ. ඔය ගමම කියන්නේ උන් මට එකෙක් දෙන්න පෙන්නහන්කෝ. අම්ම ගහන ඕකුන්ට පොල්. යකෝ මගේ අහිංසක කෙල්ල නේද? ඈ? ගහන වැත්තටම පොල්. පොල්. එවන්නංගි. මොකද්ද මේ පොල් කතාව? පොල් ගණන් කාලේ. නෑ අයියේ අපි මේ කතා කරගෙන හිටියේ මේ ගම්මු ගැන. බලන්නකෝ අර අපූර්වට හිටපු ගුරුන් ආසවත් බොරු පටලැවිල්ලක් අතලා හිරේ යවුවනේ. උඹ කිව්වා වගේ නංගියේ බොරුවට බේගල්ලා දාලා නිදානයක් ගන්නවයි කියලා උරාවත් ඉරේ යවපු ගම් ඉන්න ගමක්නේ මේ ගම. ආයි මොනවද? කියලා වැඩක් නෑ අයියේ. ඈ මං යනවා බං යන්න. ඔව් නේද බං. අපරාධි ගුරුන් ආසේ. අපිට නූලක්වත් මතර ගන්න දෙහි ගෙඩියක් කපා ගන්න හිටු මිනිස්සයා. ඒකනම් ඇත්ත බං. මේ ගම්මුන්ට ඩිංගි ගුරා ඕන උනේ නූලක් දාගන්න වතුර ටිකක් මතුර ගන්න ඕකට තමයි. පව් බන් ඩිංගි ගුරා මේ උඹව හම්බ වෙන්න ආවේ යමන් අපි. ඒක නෙමෙයි බං මේ කල්පනා කරේ යකා මල්ලි ආරච්චිය ගමෙන් ගියාම කිසිම හොරුවක් නැහැනේ බං. මූ හරියට තමයි රටපැන්නා. රියල් ලක්ෂ දෙකක් වගේ මේ පොඩි මුදලක් අරගෙන රටපැන්ලා මොන කෙන්ගෙඩියක් කරන්නද බං? ඒක නෙමෙයි මගේ හිතේ තියෙන දුක. අපි හැමෝම එකතු වෙලා ගමේ ගයක් ගානේ ගියානේ බං සල්ලි එකතු කරන්න. ඒ ගිහිල්ලා අපි නිකන් බලු ගන්නට වැටුණානේ. ඒක නෙමෙයි ජොන්ටි අයියේ. අපිට මේම හැමදාම ගමට මොනවද දෙන්න පුළුවන්? ඒක තමයි බං මාත් මේ කල්පනා කරේ. මමත් දවස් 5ක් 6ක් තිස්සේ ගමට හැංගි ඉන්නේ. දැන් බලපන් අපි පොලිසියට ගිහිල්ලා ඇන්ටියකුත් දැම්මා. පොලිසියෙන් ආරච්චියගේ ෆොටෝ එකකුත් ඉල්ලගත්තා. ඈ දැන් රට වටේම තියෙන පොලිසිය වලට මුගේ ෆොටෝ එක දීලානේ තියෙන්නේ. ඒත් දැන් සතියක් විතර යනවා කිසිම හොඩුවාවක් නැහැ නේ බං. මොකද බං මේකට කරන්නේ? කරන්නේද? කරන දේ ඉතින් උඹ තමයි දන්නේ. මේක නෙමෙයි ජොන්ටි අයියේ. අපි මොනවා කියලා බැන්නත් ඩිංගි ගුරා වැඩන්නේ බං. අපි ගිහින් මිලියව හම්බෙමු. ඒක තමයි බං මාත් මේ කල්පනා කරේ. යකා මල්ලි. දැන් තියෙන හොඳම දේ තමයි අපි ඩිංගි ගුරාට මේ ගැන කියන එක ගිහිල්ලා. යමක්. මරින්. ඇඩ්ලින් අක්කේ පොඩ්ඩක් කොහොම හිටහන්කෝ බං. ඉතින් ඇයි? මේ අනේ බං ඇඩ්ලින් අක්කේ. මේ ජොන්ටි මල්ලිට ලොකු උදව්වක් කරහන්කෝ. මොකක්ද බං? මේ අහපන්කෝ උඹලගේ පෙරවැරදි වැඩි. ඒකින්ද මට උඹලට උදව්වක් කරන්න විදියක් නැහැ. ඒත් බං මං ගම ගැන හිතලා බලමු උඹලට උදව්වක් කරන්න. අනේ අක්කේ මේ පෙරවැරදි ආයිත් නොවෙන්න මං වග බලා ගන්නම්. මං ඇඩ්ලින් අක්කට පොරොන්දු වෙනවා මං ආයි ඇහැක් කරලා රෝසි කියලා දිහා බලන්නේ නැහැ කියලා. ඔව් බං ඇත්තමද කිය? ඇත්තමයි අක්කේ. එහෙනම් උඹ මින් පස්සේ මගේ රෝසි කෙල්ලට කරදරයක් වෙන්න බෑ. උඹ හොඳටම දන්නවා චූටියාගේ ඒකිගේ මගුල හෙට අනිද්ද වෙනවා කියලා. හරි බං ඇඩ්ලින් අක්කේ. මං වෙච්ච පොරොන්දු උඹට විශ්වාස නැද්ද කියලා කියහන්කෝ. මොකද බං මං විශ්වාස කරන්නේ. හැබැයි බං මේක ගමට වෙච්ච වැරැද්දක් නේ. ඒත් බං මං කල්පනා කරේ
මේ හොරෙක් වෙච්ච ඩිංගි ගුරත් එක්ක එක්කහුව වෙලා අනේ අන්තිමට උඹලට ඒ ඩිංගි ගුරාගෙම උපදෙස් ගන්න උනා නේ. ඒක නම් ඇත්ත බං ඇඩ්ලින් අක්කේ. ඒ වුණාට බං අපි හෙටම මේකෙම කොහොම හරි කරන්න ඕනේ. උඹ ඇරෙන්න මේ ගමේ වෙන එකියක් නෑ බං අක්කේ. ඩිංගි ගුරා කියපු විදිහට. මේකයි බං. මට උඹලා ගැන නම් කිසිම විශ්වාසයක් නෑ. ඒත් මේ ගමේ කොල්ල කුරුට්ටු ටික මේකට අහු වෙලා ඉන්නේ. ඒ හින්දා මම මේ වැඩේ බාර ගන්නවා. පිංචි දෙනෝ බං අක්කේ. අපි හෙටම වැඩේ කරමු. හරි. මං ගැන හිතලා නෙමෙයි. ගම ගැන හිතලා මට මේකට උදව් කරපන් අක්කේ. උඹ ගැන හිතලා කොහොමත් නෙමෙයි. ගම ගැන හිතලා තමයි මේ කොල්ල කුරුට්ටෝ ගැන හිතලා. හරි. උඹට පිං සිද්ධ වෙනවා බං අක්කේ. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. යම්. ගමෙන් සල්ලි අරන් ගියපු ආරච්චියා මෙන්නනෝ ගමෙන් සල්ලි අරන් ගියපු ආරච්චියා මෙන්නනෝ ගමෙන් සල්ලි අරන් ගියපු ආරච්චියා මෙන්නනෝ ඔකට නම් අනීතින් හොඳ වෙන්නේ නෑ ගමෙන් සල්ලි අරන් ගියෝ ආරච්චියා වෙන්නේනෝ ඔන්න නරක හස්සෙන් එනවා. ඔව්ද? අන්න එනවා ආරච්චි ගමෙන් සල්ලි අරන් ගියපු ආරච්චියා වෙන්නේනෝ ඔකට නම් හොඳ කනේ වෙන්නෙම නන්නේ. අයිවා! ගමෙන් සල්ලි ගමෙන් සල්ලි අරන් ගියපු ආරච්චියා වෙන්නේනෝ Oneno, alapio, gabon sali, arangiapu, aratia, meneno. Oh, bisa dia arangia. Oh, alapi, aratia. කොහොමද බං ආරච්චි? කොහොමද මේ? අනේ මාල්ලිලා මේ මොකද මාල්ලිලා මේ? ගමෙන් එකතු කරලා තනි ටික කරගෙන යකෝ අරන් ගියේ නේ. කියපන්. අපි ගෝ අල්ලගන්න තමයි හිටියේ. ඈ කියපන්. සල්ලි ටිකට මොකද උනේ කියලා කියපන්. මොන සල්ලිද මල්ලි? මොන සල්ලි දාන්න? අපිට නිකන් බබා පාට දාන්න එපා ආරච්චියෝ. මේ වැඩේ හරියන්නේ නෑ බං. මේ නිකන් ප්‍රශ්න කරන්න එපා. වැඩේ හරියන්නේ නෑ. ඔය සල්ලි සල්ලි ටික කෝ කියපන්. බෝ ගස් බැඳලා සප්පුව දෙන්නේ නැත්තම් හොඳේ. හරි සල්ලි ටිකට වෙච්ච සිද්ධිය කියපන්. හරි මල්ලිලා පොඩ්ඩක් ඉන්නකෝ මම කියන දේ අහන්න කියපන්. මොකක්ද මේ කියන්නේ බල? ඉන්නකෝ අම්මේ අල්ලගනින් මොකක්? හරි එහා ගමේ ඔව් ගෑණිගේ පොඩි එකාට අසනීප වෙලා අම්බේ වහය. ඔව් ඉතින් කියපන්. ඉතින් මට හදිසියෙ පණිවිඩයක් ආවා. ඉතින් මම ගියා යනකොට පොඩි එකාට හොඳටම අසනීප වෙලා. ඊට පස්සේ ඒ තිබිච්ච සල්ලි ටික මේ කියන්නේ වේදන් වුණා මල්ලිලා. අනේ ආරච්චියෝ උඹ හිතුවද අපි මේ පොණ්ඩේ බැඳපු චීන්නු කියලා? ඒ නිසාද උඹ ජන්ඩි පහට ඇඳගෙන ගිහිල්ලා ත්‍රිවිල් එකේ ගිහිල්ලා මල්ලි කිව්වහම රුපියල් 200යි කියලා මූ රුපියල් 1000ක්ම දීලා ආරච්චි රුපියල් 1000ක්ම දීලා ත්‍රිවිල් කාර්යයට ඈ ඉතින් එතකොට ඔබ ගෑණි බලන්නද ගියේ? බොරු කියන්න එපා ආරච්චි. මේ අයියේ අල්ලපන් ඕක වැදගෙන වරෙන් අර ගහේ බඳින් බඳලා සම්පූර්ණ දීලා යන්නේ ගන්න එපා. නිදා දුකා කියන්නේ පද බරුවට. කොනේ? හරි මල්ලිලා ඉන්න මම යන්නම් ගහලා මාලියාගේ බොන්න මිනිහ ගහනවා ගියම ගෙන්නේ. මේවට යන්න ගහගාවට මම අරගෙන මේ ගයි ගල්පොත කරගෙන මුව බැඳලා මූට සප්පුවක් දීලම තමයි අහගන්නේ. අරගෙන මාජි දෙපා මම්ම. කියපන් එහෙනම් සල්ලි වලට මොකද උනේ කියලා ඉවල්ලා. මාලිලා කිව්වේ මම මේ අපිව බබ්බුන් දන්න හදන්න එපා. හොඳේ මේක හරියන්නේ නැහැ. මූට සබ්බුවක් දීලම තමයි අහගෙන ගහපන්. අනේ මම මේ ලෙඩා දුකා මල්ලිලා. ලෙඩා දුකා මල්ලිලා. සල්ලි ටික එකතු කරගෙන මේ සාක්කුවට දාගන්නකෝ උඹ ලෙඩා දුකා නෙමෙයි දැන් ලෙඩා දුකා. ඈ? ගහපියා. ඉතින් මල්ලිලා ගහවි. කොම්මනේ මේ එක්කව කෙරුවේ. මල හතිලුවේ. අයියෝ! දෙයි ආපුතුරෝනේ අපි ගමෙන් එකතු කරපු සල්ලි. අයියෝ! මේ සල්ලි. අයියෝ!